1915 වසර බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ලංකාවේ ඉතිහාසය සදහටම වෙනස් කළය. සති කිහිපයක් තුළ සාමය නොසන්සුන්තාවයකටත් එය දැඩි මර්ධනයකටත් පෙරළෙමින් තිබුණි. පළමු ලෝක යුද්ධය පැවතිමේ කාලයේ ලංකාවේ සිංහල සහ මුස්ලිම් ප්‍රජාවන් අතර ආගමික සහ වාණිජමය වශයෙන් නොසන්සුන්තා වර්ධනය වෙමින් පැවතුණි. විශේෂයෙන්ම බෞද්ධ පෙරහරක් සම්බන්ධව ඇති වූ ගැටුමක් මෙම කෝලාහලයේ ගිනි පුපුර බවට පත්විය. 1915 මැයි 28 වන දින මහනුවරින් ආරම්භ වූ ගැටුම් දින කිහිපයක් ඇතුළත කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත විය. කෝලාහලය පාලනය කරගත නොහැකි වූ විට යටත් විජිත ආණ්ඩුව දරුණු තීරණයක් ගත්තය. ආණ්ඩුකාරා ශ්‍රීමත් රොබර්ට් චාමර්ස් යුද්ධ නීතිය ප්‍රකාශයට පත් කළයා. බ්‍රිතාන්‍ය පාලනය මෙය වාර්ගික ගැටුමක් ලෙස නොව පාලනයට එරෙහි කැරැල්ලක් ලෙස දුටුවය. දහස් ගණනක් අත්අඩංගුවට ගත් අතර බොහෝ දෙනෙකුට වෙඩි තබා මරණයට පත් කරන ලදී. වඩාත්ම කම්පන සහගත සිදුවීම වූයේ ඩී.එස්. සේනානායක ඩී.බී. ජයතිලක වැනි රටේ ප්‍රමුඛ පෙළේ ජාතික නායකයන් බොරු චෝදනා මත සිරගත කිරීමේ. මෙය ලාංකික ප්‍රභූන් දැඩි ලෙස කෝපයට පත් කළේය. මෙම අසාධාරණය නිදහස් සටනේ හැරවුම ලක්ෂ්‍ය විය. ඊ.ඩබ්ලිව්. පෙරේරා රහසේ එංගලන්තයට ගොස් බ්‍රිතාන්‍ය රජයට සත්‍ය හෙළි කළේය. එහි ප්‍රතිඵලය වූයේ 1919 දී ලංකා ජාතික සංගමය පිහිටුවීමි. මෙය ලංකාවේ ස්වදේශික නායකයන් එකමුතු කරමින් නිදහස දිනා ගැනීමේ ගමනට අඩිතාලම දැමූ ප්‍රධානතම දේශපාලන සිදුවීමි. 1915 කෝලාහලය අපගේ දේශපාලන විඥානය අවදි කළ ඛේදවාචකයකි. ඔබගේ අදහස කුමක්ද? කමෙන්ට් කරන්න, ලයික් කරන්න සහ තවත් ඉතිහාස තොරතුරු දැන ගැනීම අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.